ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල දෙසට. උගත් පාඩමේ වාර්තාව ගැන හංගන්න දෙයක් නෑ. පාර්ලිමේන්තුවටත් පෙන්වා ප්‍රසිද්ධ කරන්න සූදානම්. ජනපති ලොවටම කියයි. ත්‍රස්තවාදය පරදවා සංවර්ධනයට ලංවෙන හැටි කියා දුන් ජනපතිට සාක් නායකයන්ගෙන් පැසසුම්. කිසිවෙක් බිය විය යුතු නෑ. ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ මාධ්‍ය සදාචාරය වෙනුවෙන්. මාධ්‍ය ලේකම් හෙළි කරයි. ලෝකේම අවධානය මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි. මුලින්ම දේශීය පුවත්. උගත් පාඩම් කොමිසමේ වාර්තාව ගැන කිසිවක් සැඟවිය යුතු නැහැ. පාර්ලිමේන්තුවේ සභාගත කොට රටටම ප්‍රසිද්ධ කරන්නත් සූදානම්. ජනපති NDTV නාලිකාවට කියයි. Joining us to talk about the India-Sri Lanka bilateral is the President of Sri Lanka, Mahinda Rajapaksa. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳව NDTV රූපවාහිනී නාලිකාව පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳ අදහස් පළ කළේය. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව NDTV නාලිකාව මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපතිතුමා. Report on the 19th. As soon as I get it, I will have to study. 19 වෙනිදා වාර්තාව මට ලැබීමට නියමිතයි. මම එය අධ්‍යයනය කළ යුතුයි. එය ප්‍රසිද්ධ ලේඛනයක් නොවේ. නමුත් මට අවශ්‍යයි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. එයින් පසුවයි උගත් පාඩම් කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්වෙන්නේ. කවුරු හරි මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා වාර්තාවෙන් තහවුරු කරනවා නම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගන්න අපි සූදානම්. මම කාවවත් ආරක්ෂා කරන්න යන්නේ නැහැ. කාවවත් ආරක්ෂා කරන්න මට අවශ්‍ය නැහැ. කොහොම වුණත් ඉදිරි වැඩපිළිවෙල දිනකින් දෙකකින් අවසන් කරන්න බැරි වේවි. හැමෝම කතා කරන්නේ අවසන් දින 10 ගැන විතරයි. නමුත් පහුගිය අවුරුදු 30 ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. කොච්චර මිනිස්සු මැරුණද? කොයි තරම් දෙමළ දේශපාලන නායකයෝ මැරුණද? ඒ විතරක් නොවේ. ඔබේ රට ඉන්දියාවේ අගමැතිවරයාත් ඝාතනය කෙරුණා. ඉතින් මෙවැනි දේ ගැන ශනිකව පියවර ගන්න බෑ. And even your Prime Minister was killed. That's right. So, I mean, these things cannot be just, you know, forgotten in a day. Yeah. President Mahinda Rajapaksa, thank you so much for giving NDTV some of your very... ත්‍රස්තවාදය පරදවා රටක් සංවර්ධනය කරන හැටි ගැන ශ්‍රී ලංකා ජනපතිගේ මඟ පෙන්වීම විශිෂ්ටයි. එය ආදර්ශයට ගන්න අපත් සූදානම්. පාකිස්තාන සහ ඇෆ්ගන් නායකයෝ ජනපතිට කියති. මෙවර සාක් සමුළුවේදී ජනාධිපතිතුමා පැවැත් වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවල වැදගත් අවස්ථාවක් ලෙස එය හැඳින්විය හැකි බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ හා පාකිස්තානයේ නායකයන් සමග ඒ කියන්නේ ඒ රටවල් දෙක ත්‍රස්තවාදයෙන් විශාල ලෙස බැටකාපු රටවල් දෙකක්. ඒතකොට ලංකාවේ අත්දැකීම් මේ සම්බන්ධයෙන් දැන් ඒ ප්‍රශ්නය අවසන් වුණායින් පස්සේ රට ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මේ සම්බන්ධයෙන් හමීද් කාර්සායි ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිතුමා රාසා ගිලානි පාකිස්තානයේ අගමැතිතුමා බෙහෙවින් අගය කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදේශ අදහස් ඒ සම්බන්ධයෙන් සාක් සමුළුවට පොදුවේ බලපාන තේමාවන් හා ද්විපාර්ශ්වික සාකච්ඡා මේ ක්ෂේත්‍ර දෙකේම අපේ රටට විශාල ප්‍රයෝජනයක් වන විදිහට එතුමා මේ සමුළුවට සහභාගී වූ බව අපි තාමත් සතුටින් ඔබතුමාලාට දන්වනවා. මාධ්‍ය සදාචාරය අගයන කිසිවෙකු ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචිය සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් WB ගණේකල මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා රාජ්‍ය හා ජනතාව සම්බන්ධයෙන් පුවත් පළ කරන වෙබ් අඩවි ලියාපදිංචි කරන ලෙස ඒවාෙහි හිමිකරුවන් වෙත දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ආණ්ඩු විරෝධී මාධ්‍යන්ට එරෙහි වාරණයක් ලෙස හුවා දක්වමින් අදහස් පළ කර සිටිති. WB ගණේකල මහතා කියා සිටින්නේ එය පදනම් විරහිත තර්කයක් බවයි. රාජ්‍ය මාධ්‍ය ආයතන මෙරට පවතින්නේ කිහිපයක් පමණි. සෙසු සියලු මාධ්‍ය ආයතන පෞද්ගලික අංශයට අයත්ය. එම ආයතන රාජ්‍ය විවේචනය කරමින් පළ කරන ප්‍රවෘත්ති සඳහා කිසිදු වාරණයක් පනවා නොමැති බවද ලේකම්වරයා පෙන්වා දෙයි. එහෙත් ඇතැම් වෙබ් අඩවි ක්‍රියා කරන ආකාරය මාධ්‍ය සදාචාරය හා ශිෂ්ට සම්පන්න බව බරපතල ලෙස උල්ලංඝනය කරයි.
මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරමින් නිවැරදිව ක්‍රියාත්මක වන වෙබ් අඩවි මෙම තීරණය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ. රජයට පවරා ගන්නේ අපේක්ෂිත ප්‍රතිඵල නොලද දේශපාලන බලපෑම් මත තුට්ටු දෙකට විකුණු ආයතන පමණයි. ඇමති ඩලස් අලහප්පෙරුම හෙළි කරයි. පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා. අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබූ ආයතන නැවත රජයට පවරා ගැනීමේ පනත සාකච්ඡා වුණා. විපක්ෂ නායකතුමා දකුණේ ගිහිල්ලා කිව්වා මේ පනත යටතේ පන්සල් උනත් ගන්න පුළුවන් කිව්වා. උතුරට ගිහිල්ලා කිව්වා කෝවිල් ටික පවර ගන්නයි කියලා කිව්වා. මේ ආයතන 37ම කිසිම කෙනෙක්ගේ පෞද්ගලික බූතලයක් නෙමෙයි. රජයේ සතු වෙලා තිබිච්ච ආයතන. රජයේ දේපල තුට්ටු දෙකට දේශපාලන වශයෙන් හිතවත් වලට ගත්ත දේපල අරමුණු වලට යන්නේ නැති නිසා තමයි රජය තීරණය කරේ මේ විදිහේ මැදිහත් වීමක් කරන්න. ත්‍රිකුණාමලයේ කින්යා උප්පාරු අල් රෞරා විද්‍යාලය ආශ්‍රිතව ජාතික යෝන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. නැගෙනහිර පළාතේ ස්ථාපනය කළ දෙවන යෝන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය මෙයයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලද දරුවන්ට වෘත්තීය පාඨමාලා හැදෑරීමේ අවකාශ මෙමගින් ලැබෙන අතර මාසිකව රුපියල් 3000ක දීමනාවක්ද ලබා දීමට කටයුතු කෙරේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තෞෆික්, නැගෙනහිර ආණ්ඩුකාර මොහන් විජේවික්‍රම, ජාතික යෝන් සේනාංකයේ සභාපති ප්‍රිදර්ශන රත්නායක යන මහත්තුරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. ජාතික දියවැඩියා දින උත්සවය ජනාධිපති ආර්යා ශ්‍රීලංකා රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී හෙටට යෙදී තිබෙන ලෝක දියවැඩියා දිනයට සමගාමීව මෙරට ජාතික උත්සවය ජනාධිපති ආර්යා ශ්‍රීලංකා රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විනා. කොළඹ නගර සභා පිටියෙන් ඇරඹී දියවැඩියාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පාගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කළේය. අනතුරුව වෛද්‍ය සායනයක් සහ නිවැරදි ආහාර රටාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවද පැවැත්විනා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝගී ලංකා පදනම සහ වෛද්‍ය සභාව මෙම වැඩසටහන් සංවිධානය කළේය. අපිට අපේ රටේ දියවැඩියා රෝගය ගත් විට තිබෙන අභියෝගයේදී නාගරික ප්‍රදේශවල ජනගහනයෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් දියවැඩියා රෝගයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල 10%ක් 12ක් වගේ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. පොදුවේ තත්ත්වයක් ගත් විට 15%ක් පමණ තමයි රට වශයෙන් අපිට වාර්තා වෙන්නේ. මේ තුල අපි ජනතාව දැනුවත් කිරීමේදී පාසල් දරුවාගේ සිට සෑම පුරවැසියෙක්ම සෑම අංශයක්ම දැනුවත් කරමින් මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කරනු ලබනවා. ඒ නිසා අද මේ පාගමන තුනත් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව දැනුවත් කළ ජනතාවගේ අවධානය යොමු වීම මෙවැනි දියවැඩියා රෝගයේ මර්ධනය, පාලනය සහ අවම කිරීම. මාර්ග අනතුරු වැළැක්වීමේ සතිය හෙට සිට දිනපතා විවිධ හේතුන් මත සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් රියදුරන් හා මගින් දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ. එය හෙටින් ඇරඹී ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මකයි. මාර්ග නීති රීති මෙන්ම ආරක්ෂාව උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අදාළ පාර්ශව දැනුවත් කෙරෙති. දැන් පුවත් කිහිපයක් ලුහුඬෙන්. කොල්ලුපිටියේ වාලුකාරාමේ නව බෝධිරන් වැට හා සමාධි බුද්ධ ප්‍රතිමාව ශ්‍යාමපාලි වංශික මහානිකායේ මහානායක අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥාන විමල ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන. නීතිඥ බන්දුලේනගේ මහතා ඊට දායකත්වයේ සැපීය. අනතුරුව විශේෂ බෝධි පූජා පින්කමක්ද පැවැත්වින. වාලුකාරාමාධිපති පූජ්‍යපාද මහර්ගමනන්ද, පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල යන ස්වාමින් වහන්සේ ඇතුළු විශාල පිරිසක් පින්කමට සහභාගී වූහ. කටුවාවල සිංහ සමාජයේ සහ 306A2 සිංහ දිස්ත්‍රික්කයේ අනුග්‍රහයෙන් සංවිධානය කෙරුණු වෛද්‍ය සායනයක් හා වියලි සලාක ප්‍රදානයක් කටුවාවල පරමධම්ම විසුද්ධාරාමේදී පැවැත්වින. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. කඩුවිල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපහාර පිදීමේ උත්සවයක් කොතලාවල සංකපිට්ටි විහාරස්ථානයේදී කඩුවිල ප්‍රාදේශීය ලේකම් එස්.පී. සූර්යපෙරුම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. පූජ්‍ය මාවරලේ බද්දිය ස්වාමින් වහන්සේ ඉදිරිපත් කළ ධර්ම දේශනාවක් සහ කතිකාචාර්ය මහානාම වික්‍රමසිංහයන් මෙහෙය වූ සංගීත වැඩසටහනක්ද උත්සවයට ඇතුළත් විය. දැස් දන් දීමේ පින්කමක්ද ඊට සමගාමීව පැවැත්වින. ගමට නවෝදය වැඩසටහන යටතේ ප්‍රදේශීය නිවාස අහිමි පවුලක් සඳහා ඉඩම් ඔප්පුවක් ප්‍රදානයේද ප්‍රාදේශීය ලේකම්වරිය අතින් සිදු කෙරින.
මුලටියන බැරකම පවුල් 32ක් සඳහා නිවාස ණය ලබා දීම නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණයාපා අබේවර්ධන මහතාටින් එම ග්‍රාමයේදී සිදු කෙරින ජනසෙවන නිවාස ව්‍යාපෘතිය මගින් ඊට ප්‍රතිපාදන ලබා දී තිබේ. දෙව්ලපිටිය යොවුන් සේනාංකයට නවකීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු එම සේනාංකයේ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ආරම්භින. ඉන්දිය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට නිර්මාණ ඉදිරිපත් කරන ශිල්පීන්ට ගුවන් ටිකට් පත් ප්‍රදානය නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ශිල්ප සභාවේදී සිදු කෙරින. ශිල්ප සභාවේ සභාපති බුද්ධිකීර්තිසේන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. ප්‍රදර්ශනයේ ලබන 17 වනදා සිට 27 වනදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වේ. සබරගමුව පළාත් සභා නියෝජිතයන් සඳහා ඉදිවූ නව නිල නිවාසය සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරින. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 200කි. රජයට හා රණවිරුවන්ට එරෙහි විදේශ කුමන්ත්‍රණ පිළිබඳව ආරක්ෂක හා රණවිරු පවුල්වල සමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගර ශාලාවේදී පැවැත්වින. කෘෂි හා දේශීය ආහාර ප්‍රවර්ධනයේ අරමුණෙන් සංවිධානය කළ ප්‍රදර්ශනයක් මත්තුමගල කරුණාරත්න විද්‍යාලයේදී බස්නාහිර පළාත් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරින. වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාව හිමි කර ගැනීමට නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකාවියෝ සමත් වූහ. වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කණ්ඩායමට එරෙහි අවසන් තරගයේදී 74-35ක් ලෙස ශාන්ත ජෝසප් බාලිකාවියෝ ජය වාර්තා කළහ. තරගාවලියේ 3 වන ස්ථානය කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය දිනාගත්තේය. ටීබී ජය අනුස්මරණ බොක්සින් ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කිංස්වුඩ් කණ්ඩායම සමත් වූහ. ශ්‍රී ලංකා පාසල් බොක්සින් සංගමය 42 වන වරට සංවිධානය කළ තරගාවලිය පිළිමතලාව මන්දි මහා විද්‍යාලීය බොක්සින් වලල්ලේදී පැවැත්වින. අනුශූරතාව මහනුවර සිල්වස්ටර් විද්‍යාලයේ දිනාගනිද්දී 3 වන ස්ථානය හිමි කරගත්තේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයි. දක්ෂතම ක්‍රීඩකයා මහනුවර ධර්මරාජ්‍යයේ පී.කේ ගුණතුංග. මහනුවර විද්‍යාර්ථී ජී.එස්. පුෂ්පකුමාර දක්ෂතම පරාජිතයයි. ඒ පුවතත් සමගින් දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. පසරු 2ට එක්වන්න පැයින් පැය පුවත් විකාශය සමගින්. ආයුබෝවන්.